අකණ්ඩව තුන්වන දිනයටත් අද රාත්‍රියේදී ඇමරිකාව ඉරානයට එරෙහිව නව ප්‍රහාර එල්ල කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඉරානයේ ඉන්ධන යටිතල පාසුකම් මධ්‍යස්ථානය වන කාක් දූපත අත්පත් කර ගන්නා බවටද මෙහිදී ඇමරිකානු ජනාධිපතිවරයා කියා සිටියා. වොෂින්ටනයේ සහ ඉරානය අතර ගිවිසුමක් අවසන් කිරීමේ උත්සාහයන් හොඳින් සිදුවන බවට වාර්තා පළව තිබියදී ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියා. ඉකුත් සදුදා හෝමුස් සමුද්‍ර සංධිය අසලදී ඉරාන ඩ්‍රෝන යානයක් විසින් ඇමරිකානු හෙලිකොප්ටරයක් බිම හෙලීමෙන් පසුවයි ඇමරිකාව ඉරානයට එරෙහිව මෙම ප්‍රහාර එල්ල කර ඇත්තේ. ට්‍රූත් සෝෂල් ගිණුමෙහි සටහනක් තබමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඇමරිකාව ඉරානයට පහර දෙන බවත් අද රාත්‍රියේ ඉතා දැඩිව එම පහර දීම් සිදු කරන බවයි. ඉතා නුදුරේදීම අපි ඉරානයේ කාක් දූපත සහ අනිකුත් ඉන්ධන යටිතල පාසුකම් ස්ථාන අත්පත් කර ගන්නවා. වෙනිසුලාව සහ ඇමරිකාව විශිෂ්ට ලෙස ක්‍රියාත්මක වන ආකාරයටම ඉරානයේ තෙල් හා ගෑස් වෙළඳපොළවල පාලනය සම්පූර්ණයෙන්ම අප බහර ගන්නවා. යනුවෙන් ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියා.